දියැල්ල බලන්න යමු. අපි අද උදෙන්ම රඹුක්කන නගරයට තමයි ආවේ. මේ ලස්සන දිය ඇල්ල බලන්න යන මාවත වැටලා තියෙන්නේ රඹුක්කනින් මාවනැල්ල පාරේ. මේ ගමන යද්දි මෙන්න මේ ලස්සන අලගල්ල කන්ද පහු කරගෙන තමයි අපේ ලොකේෂන් එකට ළඟා වෙන්න තියෙන්නේ. හරියටම අලගල්ල කන්ද පාමුල තමයි අපි අද ඔයාලව එක්කගෙන යන මියන්නැල්ල පිහිටා තියෙන්නේ. ඉතින් අපි ඉහළ කෝට්ටේ දක්වා ගමන් කරන්න ඕන. ඉහළ කෝට්ටේ රේල්වේ ස්ටේෂන් එක ගාවින් තමයි මියන්නැල්ලට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ පුජාගල චෛත්‍යය අලගල්ල මුදුන. යාළුවනේ අපි මේ පාර දිගේ ඉහළ කෝට්ටේ රේල් ස්ටේෂන් එකට ආවා. ඇවිල්ලා මෙතනින් පාර ඉවරයි. මග බයිසිකල් දාලා යන්න වාහන දාලා යන්න තියෙන්නේ මෙතන විතරයි. ඉතින් අපි මෙතනින් බයිසිකල් නවත්තලා දියැල්ල බලන්න යමු. අපි දැන් ඉන්නේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ. ඉතින් ඔයාලා නියනෙලට යනවා නම් කෝච්චි යන එක තමයි පහසුම. මහනුවර ඉඳන් පැයකින් විතර මේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේට ඔයාලා ළඟා වෙන්න පුළුවන්. ඉතින් මේ ස්ථානයෙන් ඔයාලා බැහැලා මගේ පිටිපස්ස රේල් පාර දිගේ මීටර් 200ක් විතර යන්න ඕනේ උමග හම්බෙන්න මහා උමගක් තියෙනවා. අන්නේ උමග ගාවින් එළියෙන් ගියොත් දියැල්ල ඈත ඉඳන් බලා ගන්න පුළුවන්. උමග ඇතුලේ මීටර් 100ක් විතර තව ඉස්සරහට ගිහිල්ලා වම් අත පැත්තට තියෙනවා තව අතුලෙන් කෘතිමව හදපු උමගක් වගේ එකක්. අන්න ඒකට නැගලා ඒක ඇතුලෙන් ගියොත් තමයි දියැල්ල ඔයාලගේ ඉස්සරහෙන් ලස්සනට වැටෙනවා වගේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඔය දෙකටම අද ඔයාලා එක්කගෙන යනවා. ඉස්සල්ලාම අපි ඔයාලා එක්කගෙන යන්නේ එළියෙන් මියන්නැල්ල දිස්වන ආකාරය පෙන්වන්න. ඊට පස්සේ අපි යමු උමග ඇතුලෙන් මියන්නැල්ල අපි ඉස්සරහෙන් වැටෙනවා වගේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හැඳින් අපිත් එක්ක travel with Ravi SL.
ඔය ඇක්ෂන් එක දාන්න. ඉහළ කෝට්ටේ රේල් ස්ටේෂන් එකේ ඉඳන් අපි ටික දුරක් ඇවිල්ලා අපි යන්නේ දැන් දිය ඇල්ල වැටෙන තැනට. ඉතින් අපි මේ යන පාර තමයි ඉස්සර මහනුවරට කෝච්චි පාර වැටලා තිබ්බේ. ඔයාලා කතාවක් අහලා තියෙනවද? ආච්චිට හාල් කරන්න කියලා. අන්න ඒ කියමන එන්නේ මෙන්න මේ රේල් පාරත් එක්ක පැවතිච්ච යම් ඛේදනීය අවස්ථාවක් එක්ක. ඉතින් ඉස්සර මෙතනින් කෝච්චි පාර තියෙද්දි කොළඹ ඉඳන් මහනුවරට හාල් ගෙනියපු කෝච්චියක් මේ තැනින් පල්ලෙහාට වැටිලා තියෙනවා. පල්ලෙහාට පෙරලා තියෙනවා. ඊට පස්සේ ඒ ගමේ කට්ටිය හාල් එකතු කරන්න ගිහිල්ලා කිරි අම්මලා කීප දෙනෙක් එහෙම හාල් එකතු කරන්න තමයි අවස්ථාව ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එයාලට උදව් කරන්න පිණිස ගමේ කොල්ලකුරුට අහද්දි තමයි කිව්වේ අපි ආච්චිට හාල් කරන්න උදව් කරන්න එනවා කියලා. අන්න ඒකෙන් තමයි ආච්චිට හාල් කරන්න එනවද කියලා කියමන ඇවිල්ලා තියෙන්නේ. පසු කාලීනව මේ අනතුරුදායක බව නිසා තමයි උමග හාරලා රේල් පාර හදලා තියෙන්නේ. මේ රේල් පාර ලංකාවේ 3 හෝ 4 වෙනියට දිගම උමග පිහිටලා තියෙන්නේ මේ ස්ථානේ. නුවර ඉඳන් එද්දි 4 වෙනියට තියෙන උමග තමයි මේ ඉහළ කොට්ටේ උමග. ඇත්තම ලස්සන පරිසරයක්. මෙතෙන් ආපුවම ලස්සන view point එකක් පේනවා. අර ඈතින් ඔයාලට දැක ගන්න පුළුවන් අපි මීට කලින් ගිහිල්ලා තියෙන බතලේගල කන්ද. දෙමනගල පන්සල. ඔය වගේ බොහෝ තැන් පේනවා. තව සූර සල්දියල් හිටපු උතුවන් කන්ද ලස්සනට පේනවා. ඉතින් අපිත් එක්ක මේ වීඩියෝ තුල රැඳී ඉන්න තව මේ ලස්සන ලොකේෂන් එක කියන සියලු විස්තර අපි ඔයාලට අපි අරගෙන එනවා. මේ ස්ථානෙට ඔයාලත් එන්න.
යාළුවනි තව ටිකකින් අපි ඔයාලා එකගෙන යනවා මේ දියැල්ල පිටිපස්සෙන් දිස්වෙන අන්න අර උමග ඇතුළට. එතන තමයි ලස්සනම ප්ලේ. travel with Ravi SL YouTube channel එකකින් අපි දැන් ඔයාලා එක්කගෙන ආවේ නියන් ඇල්ලට. ඇත්තටම ලස්සන දියැල්ල. ඊයේ පෙරේදා හයියෙන් වැස්සා. ඒ වැස්සත් එක්ක දියැල්ල සක්‍රිය වෙලා. ඉතින් මේ නියන් ඇල්ලට එද්දී අපිට දියැලි රාශියක් අර දැක් ගන්න පුළුවන් වුණා. හැම තැනම දියැලි දැදිලා. අපි නියන් ඇල්ලේ උඩටම යනවා. උඩට ගිහිල්ලා උමග අස්සෙන් ඇවිල්ලා ලස්සන වීඩියෝයක් වලට අපි අද අරන් යනවා. ඉතින් රැඳී ඉන්න. මේ travel with Ravi SL. දැන් අපි ඉන්නේ හරියටම අලගල්ල කඳු පාමුල. අලගල්ල කඳු පාමුල තමයි මියන් ඇල්ල වැටෙන්නේ. ඉතින් මේ පේන්නේ ඔයාලට බතලේගල කන්ද. මීට කලින් අපි බ්ලොග් එකක් කරලා තියෙනවා. ඔය ඈතින් පේන්නේ බතලේගල කන්ද. ඊට පිටිපස්සෙන් සාමස්සර කන්ද. මේ පේන්නේ දෙවනගල පන්සල. අපි ළඟදීම ඔයාලව දෙවනගලටත් එක්ක යනවා. දැන් මම ඔයාලට පෙන්වන්නේ සූරසරදියල් හැංගිලා හිටිය උතුවන් කන්ද. ඔය උල වගේ තියෙන්නේ. උතුවන් කන්ද. මේ තමයි මියන් ඇල්ලට ඈතින් දිස්වන වැදගත් ස්ථාන. ඉතින් යාළුවනි ඉහළ කොට්ටේ රේල්වේ ස්ටේෂන් එක මීටර් 150ක් විතර කොළඹ පැත්තට අපි ආවා. දෙන්න ඒ නියන් නැල්ලට යන උමග ඉංගේ. ඉතින් අපි එදිම කෝච්චිය ගියා. අය තව පැයකින් විතර තව කෝච්චියක් තියෙනවා කියලා මේ ඉන්න කට්ටිය කිව්වා. අපි කෝච්චිය එන්න කලින් උමග අස්සෙන් ගිහිල්ලා නියන් නැල්ල ළඟට යමු. එන්න. යාළුවනි කොළඹ පාර පැත්තට තියෙන රේල්වේ පාර එකේ ඇවිල්ලා එක තැනකින් තියෙනවා උඩින් නගින්න තැන. අඩි 7ක් 8ක් තියෙන නගින්න. එතන පොඩ්ඩක් අවධානය
මියනැල්ලට අපි සමු දෙන්න. ළඟදිම තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.